හොඳයි. Gmail එකක් නිර්මාණය කරගන්නට අපි ප්‍රථමයෙන්ම Google Chrome වෙබ් බ්‍රවුසර් එකට යනවා. පසුව මේ ආකාරයට gmail.com කියලා ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා එන පේජ් එකෙන් create account ක්ලික් කරලා for myself ක්ලික් කරන්න. එයින් පසුව ඔබගේ first name එක ටයිප් කරගන්න. ඊළඟට last name එක ටයිප් කරගන්න. ඔයා ඩිසයින් කරන Gmail ලිපිනය පුළුවන් තරම් simple letters වලින් අකුරු වලින් විතරක් ක්‍රියේට් කරගන්න බලන්න. ඒක වඩාත් පහසුයි. සාමාන්‍යයෙන් පිළිගැනීමකුත් තියෙනවා. Gmail එකක් ඉලක්කම් නැතුව අකුරු වලින්ම හදාගන්න පුළුවන් නම්. එතකොට පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න ඕනේ. ඔයාගේ නමයි ඉලක්කම් කීපයකුත් එක්ක පුළුවන් නම් කැපිටල් අකුරකුත් මතක හෙන්න විදියට දාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේකෙදි Gmail ලිපිනය හදනකොට ඔයගොල්ලන්ට ඔයාගේ නමට ඉලක්කම් නොමැතිව හදන්න අපහසු වෙන්න පුළුවන්. එවිට ඔයා කරන්න ඕන මේ අර ඒ අකුරක් තියෙන වස්සලා කියලා තියෙනවා නම් ලා එකට ඒ අකුරු දෙකක් දාන්න. තව පුළුවන් නම් ඊ අකුරු හරි ඒ අකුරු දෙකක් ඒ වගේ දාන්න පුළුවන් තැන් වලට කී වෙන විදිහට දාලා Gmail ලිපිනය කැමති විදිහට සකස් කරගන්න පුළුවන්. දැන් මම මෙතන එක ඒ අකුරක් අයින් කරලා බලන්නේ එතකොට සෙට් වෙනවද කියලා. එහෙම සෙට් වෙනවා මම එහෙම Gmail ලිපිනය හදන සාර්ථකව අදාළ නම අපේ මේ මගේ නංගිගේ නමින්ම මම හදන්නේ මේ ලස්සනට ඒ නමින්ම හදාගන්න පුළුවන් වෙනවා මේ විදිහට. පොඩ්ඩක් චෙක් කරලා බලන්න විතරයි ඕනන්නේ තියෙන්නේ. සමහරවිට මෙහෙම කරගෙන යනකොට පාස්වර්ඩ් එක මැකෙන්න පුළුවන්. එහෙම මැකුණොත් රීටයිප් කරන්න. ඊට පස්සේ මෙතන උපන් දිනේ මම දානවා සැප්තැම්බර් 18 කියලා 2001 උපන් දින දාන්න ෆෝන් නම්බරය අවශ්‍ය නම් දාන්න. නොදැම්මත් ඉස්සරහට යන්න පුළුවන්. ස්ත්‍රීත්ව ස්වභාවය මේ දාන්න. මේල් ෆීමේල් අදාළ එක දාලා ඔයාලට පුළුවන් next යන්න. ඒ වගේම පාස්වර්ඩ් එක ඔයාලට පුළුවන් අකුරු ඉලක්කම් සිම්බල් කැමති දෙයක් යොදලා කැමති විදිහකට සකස් කරගන්න. ඔයා මේක පාස්වර්ඩ් එක හදාගන්නකොට පාස්වර්ඩ් එක ගොඩක් වෙලාවට ගැලපෙන්නේ නැති ප්‍රශ්න එනවා කට්ටියට. එහෙම වුණාම මේ කැපිටල් ලෙටර්ස් එකක් දාලා හරි සිම්පල් ලෙටර්ස් දාලා ඉලක්කම් දාලා හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න. මෙතන ඇග්‍රී කරන්න මතක ඇතුව මේ පේජ් එක. ඊට පස්සේ මේ ඉන්නේ Chrome ප්‍රොෆයිල් එක. ඒ ප්‍රොෆයිල් එක ඕකේ කරන්න එපා. ඒක නෝ කරන්න. කැමති නම් ඒක හදාගත්තාම අලුත් ප්‍රොෆයිල් එකක් හැදෙනවා ඔයාගේ නමින් ඩෙස්ක්ටොප් එකේ. ඔයා කැමති විදිහකට කරන්න පුළුවන්. මේක තමයි අපි හදාගත්ත Gmail එක. එතකොට Gmail එකක් ඇවිල්ලා තියෙනවා අපිට Chrome එකෙන් මේ වෙල්කම් මේල් එක. එහෙම අලුත් මේල් එකක් හදුවාම ඕන කෙනෙකුට අලුත් මේල් එකක් එනකොට ඒගොල්ලෝ Gmail ටීම් එකෙන් එවනවා. මේ ඉතින් මේ විදිහට ලේසියෙන්ම Gmail එකක් හදාගන්න පුළුවන්. ඔයාලට ඉතාලම අපහසුවට නෙවෙයි පහසු වැඩ. ඉතින් මේ ඔයගොල්ලත් උත්සාහ කරලා බලන්න Gmail එකක් පහසුවෙන්ම සාදා ගන්න. මේක සම්පූර්ණම ෆ්‍රී සේවාවක්, නොමිලේ සේවාවක්. ඒකත් මතක තියාගන්න. බොහොම ස්තුතියි සියලු දෙනාටම. සුබ දවසක්.